මම අදටත් ආස අදටත් ඇත්තටම හම්බෙලා කතා කරන්න තියෙන වචනයක් හරි ගොඩක් ආසයි තමයි ශාන් විරංග. උදේ පන්සිල් ගන්නකොට අර පැත්තෙන් ආටි මොටාර් ගහනවා. ඒ කියන්නේ ඒ වෙද්දී කොහෙට වැටෙයිද කියලාවත් දන්නේ නැහැ. නෑ මම කියන්නේ. වගකීමෙන්ද කියන්නේ? වගකීම කියන්නේ මම කියන්නේ. වගකීම. Voice of ඉතුනිල්. ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න අපේ Voice of ඉතුනිල් YouTube channel එකෙන් බොහොම අපූර්ව චරිතයක් ගැන කතා කරන්න බොහොම අපූර්ව කෙනෙක්ගේ වගතුක සොයා බලන්නයි අපි සූදානම් වෙන්නේ අද දවසේදී. ටික කාලයකට පස්සේ Voice of ඉතුනිල් YouTube channel එකේ ඔන්න බොහොම අපූර්ව කාල පරිච්ඡේදයක් ගත කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් හැමෝටම සුබ වේවා, ජය වේවා, ආයුෂ බොහෝ වේවා කියන ප්‍රාර්ථනාව අපි එකතු කරමින් මෙයාගේ මූණ දකින්න ඕනේ නැහැ. මෙයාගේ නහයෙන් පල්ලෙහා දැක්කහම මෙයා හරි ප්‍රසිද්ධයි. ඔන්න අපි අද Voice of ඉතුනිල් YouTube channel එකට කතා ගන්න ආරාධනා කෙරුවේ බොහොම කාර්යබහුල කෙනෙක්, බොහොම ජනප්‍රිය කෙනෙක් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝන් ජයවා. ඉතින් අද අපි කතා කරන සූදානම් වෙන්නේ දන්න ඕනේ කාරුත් කියන්න ඕනේ නැහැ. විනී ප්‍රොඩක්ෂන් එකේ බොහොම අපූර්ව ආදරණීය රැවුලා අමල් ප්‍රසාද් ඔන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දවසේදී මේ සුන්දර කතා බහ හැඩ වැඩ කරන්න. හාස්‍ය උපදවන්න හැමෝටම බෑනේ. මොකද්ද මේ කාරණාව? ඒක ගැන පොඩ්ඩක් කතා කරමු අපි. මේක නම් ඇවිල්ලා මේ අර පරම්පරාගෙන දෙයක් කියන්න අමාරුයි. ඒ කියන්නේ අපි පවුලේ කවුරුත් මම හිතන්නේ මේ ෆීල්ඩ් එකේ නෑ ඇත්තටම. නමුත් මම පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ 2 වසර 3 වසර ඉඳලා කාලේ වගේ ඉඳලා ඉස්කෝලේ පොඩි ටීම් එකක් හදාගෙන විවිධ ප්‍රසංගවල එතකොට ගමේ තියෙන උත්සවවල හරි මේ පොඩි නාට්‍යයක් හදාගෙන හරි මේ ඉතින් එහෙම ගමේ ඉදිරිපත් කරා. ඉතින් පොඩි chance ටිකක් ලැබුණා. ඊට පස්සේ ඉන්න ගමන් අපේ විනි ප්‍රොඩක්ෂන් එකේ සීලමු දෙන අපේ ගමේ එක යාළුවෝ සෙට් එක. හරි. ඉතින් ඊට 2015 අපි පටන් ගත්තා. කොහොම හරි එතනට මම සම්බන්ධ වුණා විනි ප්‍රොඩක්ෂන් එක. ඊට පස්සේ ඒ හරහා තමයි මේ වෙනකන් වැඩේ කරගෙන ආවේදී. ලංකාවේ ලෝකේ හැමෝම අමල් වඳුරන්නේ රැවුලා කියලා. රැවුලා බිහි වෙන්නේ එතලින්. අමල් දැන් අපි කතා කරමු ගම් පළාත ගැන. එතකොට මේ මුහුණු පොතේ අමල්ගේ මම හිතන්නේ දැන් අවුරුද්දකට විතර කලින් යනවා ලොකු පිටු ගණනාවක මේ ලොකු ඡේදයක්. ඒ ඡේද තියෙනවා දුක්බර අතීතයක් තියෙනවා. ඊට පස්සේ හරි දුෂ්කර කාල සීමාවක් ගෙවනවා. මෙන්න මේ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඒ කියන්නේ මගේ ගම වැලියෝය. වැලියෝ ඇතාවැටුණුව නිකෑව කියන ගම්මාන දෙකක් තියෙනවා. ඇතාවැටුනේ තමයි මම ඉස්කෝලේ ගියේ. ඇතාවැටුනේ මධ්‍ය මහා විද්‍යාලේ. එතකොට මගේ ගම වෙන්නේ නිකෑව. එතකොට මම ඕලෙවල් දක්වා ඉගෙන ගත්තේ ඇතාවැටුනේ විද්‍යාලේ. ඉතින් ඒ ඉගෙන ගත්තේ ඇත්තටම යුද්ධය උඩරිම තියෙන ප්‍රදේශයක තමයි ඇත්තටම මම ඉගෙන ගත්තේ. ඒ කියන්නේ උදේ පන්සිල් ගන්නකොට අර පැත්තෙන් ආටි මොටාර් ගහනවා. ඒ කියන්නේ ඒ වෙද්දී කොහෙට වැටෙයිද කියලාවත් දන්නේ නැහැ. එතකොට ඉතින් අර ඉස්කෝලේ අර හූ ට්‍රැක් කියලා එකක් තියෙනවා. ඒක කරකන්න තියෙන්නේ. ඒතර අර එහෙම පිකප් වුණාම මේ ඒ සද්ද ඇහිච්ච ගමන් ටීචර් කෙනෙක් හරි ප්‍රින්සිපල් හරි කවුරු හරි කෙනෙක් කරගෙනවා. එතකොට ටක් ගාලා ඔක්කොම ඩවුන් ගිහිල්ලා අපිට අර උගන්වලා තියෙනවා බංකරයට යන්නත් පාත් වෙලා තමයි බංකරයට යන්න ඕනේ කියලා ආමිකෙන් ඇවිල්ලා ට්‍රේනින් කරලා. ඉතින් එහෙම පුහුණුවක් ලැබලා තමයි ඉගෙන ගත්තේ. ඉතින් අපි ටීචර්ලා ඉතින් අර සමහර දවස්වල ඇත්තටම ගොඩක් වැහැලා තියෙනවා. වැස්සාම එක බංකරයක සම්පූර්ණ වතුර පිරලා තියෙනවා. ඒ බංකරයට යන්න බෑ. උතර තව එක බංකරයක් ඉතුරු වෙලා තියෙනවා. හරි. ඉතින් ළමයි ඔක්කොම මේ බංකරයට දාලා මේ ටීචර්ලා සර්ලා ටික උඩ ඉන්නවා ළමයි ටික ඔක්කොම ඇතුළට දාලා. ඉතින් එහෙම තමයි ඉගෙනීම් කටයුතු කරගත්තේ. මම හිතන්නේ පාසල් කාලේදීම අභියෝග කියන එක මම හිතන්නේ අභියෝග වලට මුහුණ දෙනවා කියන එක එතනින්ම පාසල් ජීවිතේෙම ඔයාලට ලැබෙනවා. විනී ප්‍රොඩක්ෂන් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? විනී ප්‍රොඩක්ෂන් එකටයි මම 2015 16 වගේ තමයි සෙට් වෙන්නේ. ඒ කියන්නේ මට කතා කරන්නේ අපේ විරාජ්. විරාජ් මාත් සංග තමයි මට කතා කරන්නේ. ඉතින් 2016 දී මම හිතන්නේ ඒක සෙට් වෙන්නේ. මගේ පළවෙනි වීඩියෝ එක ඒත් ඔය කපු මහත් එක්ක ඉන්න එකක්. හරි. ඉතින් ඒකෙන් තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ හරහා ලැබුණු දේවල් අයියේ කියලා නිම කරන්න බෑ. අදට පාරේ ගියත් මිනිස්සුන්ගෙන් කෝල් එකක් ගහපුවාම මිනිස්සුන්ගේ තියෙන උදව් ඒක මාරුති රටනවා. ඉතින් විනී ප්‍රොඩක්ෂන් කියන සෙට් එක ඔක්කොම අපි එක ගමේ. ඔව්. ඒ කියන්නේ අපි කිසිම දෙයක් අපිට ලැබුණා නැහැ. අපිම හැමදේම එක බත් එක අරගෙන ඔක්කොම බෙදාගෙන කාලා බීලා එහෙම වීඩියෝ කරගෙන දවස් 2-3ක් අරගෙන ඉතින් මේ එහෙම තමයි ඒ ගමන ආවේ. ඉතින් අද විනි ප්‍රොඩක්ෂන් එක හරහා ලැබිච්ච දේවල් ගොඩයි. ඒක කියලා නිම කරන්න බෑ ඇත්තටම.
මුල එතන. ඔව්. මුල අමතක නැහැ. මුල අමතක නැහැ. ඒකයි මෙතන ඉන්නේ. එතකොට මේ අමල් අපි කියමු දැන් ලංකාවේ තියෙන මේ YouTube නාලිකා මේ වැඩසටහන් එතකොට මිනිස්සුන්ට හිනාව අරගෙන එන්නේ මුලින්ම ඕගොල්ලෝද? නෑ අපි එද්දී තව channels ගොඩක් තිබ්බා. නමුත් අපි 2016 වගේ මේක පටන් ගන්නවා. ඔව්. එතකොට channel තිබ්බට මම දන්නේ අපි මේ ගමේ contents කියන හින්දා දන්නේ අපිට ගොඩක් අය link වුණා. ඒක අර හිතා ගන්න අමාරුයි මේ ගමේ දේවල්ම අපි කරනවා මේ සමාජයේ වෙන දේවල්ම. ඒ නිසා දන්නේ ඉතින් අපිට ගොඩක් මිනිස්සු ගොඩාක් ලං වුණා. ඉතින් ඒ නිසා අර මම හිතන්නේ කොරෝනා කාලේ ගොඩක් අපේ වීඩියෝස් බලන්න ගොඩක් අය පටන් ගත්තා. ගොඩක් share වුණා. ඉතින් ඊට පස්සේ දැන් ඉතින් ඇත්තටම මේ හිතා ගන්න බැරි දෙයක් වෙලා හිතා ගන්න බැරි තැනක නතරලා තියෙනවා. හරි. ඒ නතර වෙච්ච තන අතරමං නොවේ ඉන්න කෙනෙක් විදිහට තමයි අද අමල් ප්‍රසාද්ව ලංකාව විතරක් නෙමෙයි හැමතැනම ප්‍රසිද්ධියට සුප්‍රසිද්ධියටපත් වෙන්නේ. දැන් එතකොට රංගපාන ජීවිතය තුළ දැන් ඔයා සම්බන්ධ වෙන්නේ විනී ප්‍රොඩක්ෂන් වල විතරද නැත්නම් මොනවාක් හරි රූපවාහිනී නාලිකාවන් වල පවතින ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට හෝ මොනවා හරි එහෙම සම්බන්ධ වෙලා තියෙනවද දැනට? අලුතෙන් ඩ්‍රාමා එකක් දැන් යනවා සිරසේ සූර්යවංශය කියලා. හරි. සතිය දවස්වල 7:00ට තියෙන්නේ. ඉතින් විනි ප්‍රොඩක්ෂන් එකෙන් ලැබිච්ච දේවල් තමයි ඇත්තටම කියන්නේ. අපි කවදාවත් හිතුවේ නෑ එහෙම ගමේ ඉඳගෙන ගමේ වීඩියෝ එකක් කරලා YouTube channel එකකට දාලා කවදාවත් මේ TV එකේ මේ වැඩක් කරන්න ඇත්තටම පුළුවන් වෙයි කියලා හිතුණා. අර අපේ භාෂාවෙන් කියන අර පොඩි කාදින් TV එකකට ඇත්තටම ගිහිල්ලා මේ රඟපානවා කියන්නේ මාර දෙයක්. ඒ ගමයටත් මාර දෙයක්, ගෙදරයටත් මාර දෙයක්. ඉතින් මේ ඒ විනය කියලා ලැබිච්ච දේ තමයි හැමදේම. එතනින් ඒ ලැබිච්ච හිට් එක සහ ඒ මිනිස්සුන්ගේ ආදරයත් එක්ක ඉතින් දෙයනේ කියලා TV එකෙත් දෙයක් කරන්න පුළුවන් වුණා. පවුලෙන් දුන්න සපෝට් එක සහ පවුලේ කවුද? පවුලේ අපි විස්තර ටිකක් ගැන කතා කරමු. පවුලේ ඉන්නවා මගේ අම්මයි තාත්තයි. අයියලා දෙන්නෙක් ඉන්නවා. නංගිලා දෙන්නෙක් ඉන්නවා. එතකොට අයියේ අම්මා තමයි මාත් ගොඩාක් ළඟින් ඉන්න යාළුවා වගේ ඉන්නේ අම්මා තමයි. තාත්තට ඉතින් බයයි අදටත් තාමත් ඒ විදිහටම තාත්තට බයයි අම්මට බයයි නැතුව නෙවෙයි. නමුත් අර අම්මට තමයි මම හැමදේම කියන්නේ. ඒතර අර අම්මා මාර ආසයි මම මේ කරන දේවල් වලට. එයා ඇත්තටම සමහර වෙලාවට අඬලා තියෙනවා. මේ ඒ කියන්නේ දැන් ටීවී එකේ යන වැඩි වුණත් ඒක දකිද්දි මාර සතුටුයි. ඒගොල්ලෝ මාර සතුටක් ලබනවා. මම ඉඳලා ඉතින් ඇත්තටම ගොඩක් සතුටු වෙන්නේ අදටත් අම්මා තමයි. තාත්තත් එහෙම තමයි. අමුතර තාත්තට තියෙන බය නිසා ගොඩක් දේවල් තාත්තට කියන්නේ හැමදේම අම්මට තමයි ලං වෙලා කියන්නේ. ඉතින් ඒ නිසා අම්මා තමයි ගොඩක් මාත් එක්ක හිතවත්. ඉතින් ඒ නිසා අම්මා නම් ඇත්තටම අම්මා නෙමෙයි හැමදේම සියලුම දෙනා ඇත්තටම සතුටු වෙනවා. අද මම මේ ඉන්න තැනත් එක්ක සහ මම මේ කරන දේවලුත් එක්ක එයාලගේ මාරු උදව්වක් ලැබෙනවා. උතර අයියලා දෙන්නෙකුත් එහෙමයි, නංගිලා දෙන්නෙකුත් එහෙමයි. ලොකු උදව්වක් ලැබෙනවා. ඉතින් ඒ ගමනත් එක්ක ඒ ආශිර්වාදෙත් එක්ක මේ ගමන යනවා. මේ ලංකාව තුල දැන් ඔයා මේ සංගීත ශාස්ත්‍රයට එනකොට කවුරු හරි කෙනෙක් අනුගමනය කරනවද? සහ ලංකාවේ මේ මියුසික් ෆීල්ඩ් එකේ ඉන්න කවුරු හරි ඒ කියන්නේ ඔයා ආසම කෙනෙක් ඉන්නවද මට මෙන්න මෙහෙම හම්බෙලා කතා කරන්න ඕනේ කියලා හිතක් තියෙන? ඔව් ඇත්තටම පොඩි කාලේ ඉඳලා එහෙම දෙයක්ත් තියෙනවා. ඒ කියන්නේ අර මම ආස කරා ඒක අර අයියේ මේ කාලෙන් කාලට මගේ වෙනස් වුණේ නැහැ. ඒ කියන්නේ මම අදටත් ආස අදටත් ඇත්තටම හම්බෙලා කතා කරන්න තියෙන වචනයක් හරි ගොඩක් ආසයි. ඒ තමයි ශිහාන් මීරංග. මම කැමතිම සිංග. ඉතින් හරි ආසයි දවසක හම්බෙලා වචනයක් හරි කතා කරන්න. ඒකත් එක්තරා ලොකු සතුටක්. හොඳයි. එතකොට මේ අපි මේ channel එක බලන් ඉන්න හැමෝටම අපි අමල්ගෙන් අහන තව වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි අමල් ප්‍රසාද්ට ආදර කතාවක් තියෙනවද? ඒ පිළිබඳව අපි දැනගන්න කැමතියි. නෑ මම කියන්නේ. වගකීමෙන්ද කියන්නේ? වගකීම කියන්නේ මම කියන්නේ. වගකීමෙන් කියන එකම උත්තරේ තමයි අමල්ගෙන් කියන්නේ කියන්නේ දැනගන්න අහන්නත් ඒවා අහන්න ඒවා දැනගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ ප්‍රශ්නෙට. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. තව තියෙනවා. උතඹසලා හිතලා ඉඟිපාමා වසඟ කරපුදා ඉඳලා ඔබමා නැති සොයන අයුරුලා අපි මේ කොළ ආසක රකල බලමුනා ළඟපා දඟරහසින් උතුළු මුතුළු හිතමත්තන ඉතිරිලියා නුඹ මත්තම නහුන නිසා අමුතුම හැඩයනු මේ කම්බලොල්ලම කාලට අසම හිතමත්තන ඉතිරිලියා නුඹ මත්තම නහුන නිසා අමුතුම හැඩයනු මේ කම්බලොල්ලම කාලට අසම
හරි ඔන්න අද සුන්දර කතාබහක් අපි අවසන් කරන්නයි සූදානම් වෙන්නේ මං හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ අපි අමල් ප්‍රසාද්ද විනී රැවුලව සම්බන්ධ කරගන්න ලොකු ප්‍රයත්නයක් දැරුවා. ඔන්න අද ඒක සාර්ථක වුණා. බොහොම ස්තුතියි අමල් ප්‍රසාද් විනී රැවුල බොහොම ස්තුතියි. එහෙනම් අද දවසේදී මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න අපිත් එක්ක එකතු වුණාට ඒ වගේම රවියයි ඒ වගේම බෑන්ඩ් එකේ සියලුම සහෘදයින්ට අපගේ ගෞරවනීය ස්තුතිය අපි පුද කර සිටිනවා. ඒ වගේම මේ ඔයාලට බොහොම ස්තුතියි. අපේ කැවලාමන් මල්ලිටත් බොහොම ස්තුතියි අද වැඩේට ආවට මේ. ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ YouTube එකට ගිහිල්ලා Voice of Indunil YouTube channel එක subscribe කරන්න බලන්න මේ videos comment කරන්න like කරන්න බොහොම ආදරෙන් හැමෝගෙම ඉල්ලා සිටින්න. ඉතින් අද දවසේදී මේ විනාඩි කිහිපය අපිත් එක්ක රැඳී සිටිය සියලු දෙනාටම අපගේ ගෞරවනීය ස්තුතිය අපි උද කර සිටිනවා. ඉතින් හැමදාමත් වගේ මගෙත් එක්ක ඉන්න Voice of Indunil YouTube channel එකට මම හිතන්නේ අලුත් අදහස් එකතු කරන්නේ අපේ කැමරමන් වීඩියෝ එඩිටින් සියල්ල කරන්නේ MDLP graphics මම හිතන්නේ කලුවක් ගල ලහිරු මල්ලි. ඉතින් බොහොම ආදරෙන් එයාවත් සිහිපත් කරන ගම සියලු දෙනාටම ස්තුතියි. එහෙනම් ජයම වේවා. Voice of Indunil.